ඔයාලගේ ජීවිතේ මොන අඩුව මොන පාඩුව මොන දේ තිබුණත් මේක නම් අතාරින්න එපා. මට මේ ගැන කියන්න ඕන තරම් කතා තියෙනවා. ඕන තරම් කතා තියෙනවා. මම ජීවත් වෙන්නේ මේක නිසා. මම ජීවත් වෙන්නේ මේක නිසා පුතේ. තේරුණාද කියන එක? කවමදාවත් අතාරින්න එපා. එනිසා මගේ ආදර පුතේ මේ විශ්වාසයට අයිති වෙන්න. ඔයාලා කොන්තේ කියන්න පුරුදු වෙලා යන්න කවමතාවත් ඔයාව විනාශ වෙන්න දෙන්නේ නැහැ. අම්මා විනාශ වෙන්න දෙන්න ඒක යක්ෂයා දන්නවා. උත් දන්නවා ඒක. උඩ බෑ අම්මත් එක්ක හැප්පෙන්න. කියලා අම්මත් එක්ක හැප්පෙන්න කියන්නේ මොකද්ද? අම්මා ඇවිල්ලා නිකන් පූලාන් දේව වගේ එහෙම එකක් නෙමෙයි. අම්මා තන ගහලා යඥා කරනවා. ජේසු ගාවට වාගේ අඩුව අරගෙන යනවා. ජේසු තමයි උත්තර දෙන්නේ. අම්මා දෙවියන්ගේ කෙනෙක් නෙමෙයි. මම ආදරචිර පුතේ දුවේ මතක තියාගන්න. ඒ යාඥාව අපිට ඕනේ. ඒකයි කුරුස පාමුල අම්මා මොකද කියන්නේ? මෙන්න ඔබේ අම්මා. මෙන්න ඔබේ අම්මා. මගේ ආදර පුතේ. එනිසා please කොන්තේ අතහැරලා නම් ආයි කොන්තේ අතට ගන්න. කොන්තේ කියන්න පටන් ගන්න. මම ආදර පුතේ මාව බලාගෙන අම්මා. මාව බලාගෙන අම්මා. ඔබ ඔයා මගේ රත්තරන් පුතු මය දෝනේ මේ වෙලාව ස්මාර්ට් ඔබ යූස් වෙලා ඇති. ඇඩික් වෙලා ඇති. ඔබ විනාශ වෙලා ඇති. කාටද තියාගන්න බැරි ප්‍රශ්න ගොඩක ඔබ ඇත්තේ. කොන්තේ කියන්න ගන්න. කොන්තේ අතාරින්න එපා. කොන්තේ අතාරින්න එපා.